ඔන්න ඉතින් අදත් අරගෙන ආවා කුස්සියේ ඉන්නකොට ඔයාලට වැදගත්ම වෙන ටිප්ස් 14ක්. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන් හිටියොත් මේ ටිප්ස් 14ම ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් පළවෙනි ටිප් එක විදිහට කියලා දෙන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන පොල් කටු හැඳි. ඒ කියන්නේ ලී හැඳි වර්ග. සතියකට පාරක් අඩුම මාසෙකට දෙපාරක් හෝ තුන් පාරක්වත් මේ විදිහට බේකින් සෝඩා දාපු වතුරෙන් තඹ ගන්න පුරුදු වෙන්න. ඒකට හේතු කීපයක් තියෙනවා. අපි පාවිච්චි කරන මේ ලී හැඳිවල කුඩා සිදුරු තියෙනවා. එතකොට අපි හදන හැම කෑමක්ම අපි මොනතරම් සබන් ගාලා සාමාන්‍ය විදිහට පිරිසිදු කළත් මේ සිදුරු අතරට යනවා පිරිසිදු වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් බේකින් සෝඩා ටිකක් දාලා මේ විදිහට හොඳට ක්ලීන් කරගන්න පුරුදු වෙන්න. සාමාන්‍යයෙන් අපි මාළු වගේ දේවල් මේ ලී හැඳි වලින් මාළු ගත්තොත් ලී හැඳි පාවිච්චි කරලා අපි කොච්චර හේදුවත් ඕගොල්ලෝ ඉඹලා බලන්න අර ස්මෙල් එකක් එනවා. ඒ කියන්නේ අපිට එච්චරම ප්‍රිය නැති. ඒ හැම දෙයකම හොඳම උත්තරයක් තමයි මෙන්න මේ විදිහට බේකින් සෝඩා ටිකක් දාලා මේ විදිහට උතුරන වතුරයකට මේ හැඳි තඹ ගන්න පුරුදු වෙන්න. කුස්සියේ වැඩ කරනවා නම් මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. පිරිසිදුකම පිළිවෙල මේ හැම දෙෙම අපි වැඩ කරන ගමන් අපි අතරේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් දෙනෙක්ගේ එක්ස්කියුස් එකක් තියෙනවා. ගොඩාක් අපිලිවල දුර්ගන්ධය එන කුස්සි අතෙන් අපි ගිහිල්ලා අපි කිව්වොත් එහෙම මේ අමුතු ගඳක් එනවා වගේ නේද වගේ දෙයක් කිව්වොත් එක්ස්කියුස් එක තමයි අනේ මට වෙලා නැහැ. එක්ක මම ජොබ් එකට යනවා, එක්ක මගේ බබාලා පොඩි ගොඩාක් දේවල් කියනවා. කිසිම එක්ස්කියුස් එකක් නැහැ. අපි අපිරිසිදුයි කියන එක මනින්න තියෙන ප්‍රධානම දේ තමයි මේ අපේ කුස්සිය. ඉතින් මේ පේනව නේද මේ වතුර එකේ පාට? ඒ කියන්නේ කොච්චර මේ හැඳිවල අපිට පේන්නේ නැති දේවල් තිබිලා තියෙනවද? ඉතින් ඒක නිසා තමයි මෙන්න මේ විදිහට හැඳි තඹ ගන්න කිව්වේ. ඒක අපේ ශරීර සෞඛ්‍යයටත් ගොඩක් හොඳයි. ඉතින් තව ටිප් එකක් තමයි මෙන්න මේ වගේ non stick pan ගෙනාවහම මට පුරුද්දක් තිබුණා එකපාරම මෙන්න මේවා පාවිච්චියට ගන්න එක. ඉතින් ඇත්තටම මට වැඩි කල මේ non stick pan පාවිච්චි කරන්න බෑ. මෙන්න මේ වර්ගේ pan එකක් මන් ළඟ තිබුණා. මගේ කලින් වීඩියෝස් බලපු අය දන්නවා ඇති. ඉතින් ඒක සම්පූර්ණ ඇලෙන්න අරගෙන මට විසික් කරන්න වුණා. ඉතින් හේතුව තමයි මම මේවා සීසන් කරන්නේ නැතිව පාවිච්චියට ගත්ත එක. non stick pan උනත් මැටි වලං උනත් සීසන් කරලා අරගත්තාම ගොඩක් කල් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ non stick pan අරගෙන හොඳට මෙන්න මේ වගේ අපි පාවිච්චි කරන පිරිසිදු කාරකයක් යොදලා ඒ කියන්නේ මොනවා හරි ඩිෂ් වොෂ් එකක් දාලා හොඳට පිරිසිදු කරගන්න. මොනම වෙලාවකවත් මේ non stick pan ඒක හීරෙන ඒක ඩැමේජ් වෙන දෙයකින් අතුල්ලන්න එපා. ඒ කියන්නේ ස්පොන්ජ් එකේ අර සාමාන්‍ය soft පැත්ත පාවිච්චි කරලා මේක හොඳට පිරිසිදු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් හොඳට මේකේ වතුර අයින් වෙනකන් හොඳ පිරිසිදු කිචන් ටවල් එකකින් හරි මේ වගේ පේපර් සර්වියට් එකකින් හරි පිහලා මේකට තෙල් ටිකක් ඇප්ලයි කරන්න. තෙල් ටිකක් ඇප්ලයි කරලා මේක හොඳට ගින්දරේ රත් කරගන්න. විනාඩි 5ක් 6ක් 7ක් වගේ කාලයක් හොඳට රත් කරගන්න. ඊට පස්සේ මේකේ රස්නේ තියෙද්දිම ආපහු හොඳට මේක හොදලා පිරිසිදු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේක හොඳට සීසන් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් ටිකක් වැඩි කාලයක් පාවිච්චි කරන්න. මොන විදිහට සීසන් කළත් non stick භාජනයේ තියෙන දේ තමයි මේක පාවිච්චි කරනකොට මේක හීරෙන්නේ නැති ප්ලාස්ටික් හරි ඒ වගේම මේකට ගැලපෙන වර්ගයේ හැන්දක් පාවිච්චි කරන්න. මොනම වෙලාවකවත් පොල් කටු හැඳි ඒ වගේම ස්ටේන්ලස් ස්ටීල් හැඳි ඒ වගේ හැඳි පාවිච්චි කරන්න එපා. ඒ වගේන් හරි ඉක්මනට non stick භාජන ඩැමේජ් වෙනවා. අනිත් දේ තමයි non stick භාජන ඩැමේජ් වුණාම ඒක ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. ඒක හීරිලා එන අර ඩස්ට් එක වගේ එක කෑමට මිශ්‍ර වුණාම අපේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. ඒක නිසා
මේ non-stick භාජන පාවිච්චි කරන ගෘහණියෝ නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේවා හරි පරිස්සමින් පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ විදියට හොඳට රත් කරන්න. රත් කරලා අරගෙන මේවා හොඳට හොදලා පිරිසිදු කරලා හොඳට ඒ පිරිසිදු කරාට පස්සෙත් හොඳට තෙත යන්න පිහලා අපිට පුළුවන් පැත්තකින් තියන්න. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් හරිම වැදගත් අපි කුස්සියේ වැඩ කරන වෙලාවට. හේතුව තමයි දැන් මේ වගේ භාජනයක් නිතර අපිට සල්ලි වලට ගන්න වුණොත් ගොඩක් දුරට අපේ සල්ලි නාස්ති වෙනවා. ඒ කියන්නේ වියදම් අධිකයි. ඉතින් මේ වගේ භාජන ටිකක් මිලෙනුත් අධික නිසා කල් පැවැත්ම වැඩි වුණොත් අපිට මුදල් ඉතුරු කරගන්න පුළුවන්. ඒක ඉතින් ගෙවල් වල හස්බන්ඩ්ලට තමයි ගොඩක් පහසු වෙන්නේ. ඕගොල්ලෝ අහලා තියෙනවනේ. සමහරක් ගෙවල් වල හස්බන්ඩ්ලා කියනවා මේ කිසිම ඉතුරුවක් නැහැ. අපේ වයිෆ්ලට සල්ලි ඉතුරු කරන්න දන්නේ නැහැ කියලා. ඉතින් නොදැනීම අපේ අතින් සල්ලි නාස්ති වෙන ක්‍රම තමයි මේ. කිසිම දෙයක්කට කල් පැවැත්මක් නැහැ. හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඔන්න ඔය වගේ දේවල් වලින් තමයි එන්නේ. ඒ වගේ කම්ප්ලේන් අපිට එන්නේ. ඉතින් එහෙම කිසිම කම්ප්ලේන් එකක් නැහැ. මේ විදිහට වැඩ කරගත්තා නම්. දැන් මේ පෑන් දෙකම සීසන් කළා. ඉතින් ඒකත් හරි. ඔන්න තව ටිප් එකක් කියලා දෙන්නම්. මෙන්න මේ ටිප් එක නම් ඕගොල්ලොන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. අමු මිරිස් ඒ වගේම නයි මිරිස් කොච්චි මේ ඕනම දෙයක් ටිකක් වැඩි කල් තියාගන්න ඕනේ නම් තෙතමනය නැති මෙන්න මේ වගේ බොක්ස් එකක් අරන් ටිෂු එකක් දාලා ඊට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් නැට්ට කඩලා මේවා ගබඩා කරන්න. හේතුව තමයි මේකේ නැට්ටත් එක්ක තිබ්බොත් හරි ඉක්මනට මේ මිරිස් ඉදෙන්න ඒ වගේම නරක් වෙන්න බලනවා. ඒක නිසා මොනම වෙලාවකවත් නැට්ටත් එක්ක මිරිස් තියාගන්න එපා. වැඩි කල් තියාගන්න බෑ. සාමාන්‍ය කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ රටවල් වල ඉන්නකොට අපි ටිකක් වැඩිපුර මිරිස් ගෙනල්ලා වැඩි කාලයක් තියාගන්නනේ try කරන්නේ. අන්න ඒ වැඩේට හරිම හොඳයි මෙන්න මේ විදියට තියාගන්න එක. ඉතින් ඒ වගේම තමයි ඔයාලට ප්‍රයෝජනවත් වෙන තව ටිප් එකක් කියලා දෙන්නම්. දෙහි කල් තියාගන්න. දෙහිත් ඕගොල්ලෝ ගෙනාවට පස්සේ මේ දෙහි හොඳට මේ වගේ පිරිසිදු කරලා අරගෙන ඊට පස්සේ ඔයාලට මේ පේනවා මේ දෙහි ගෙඩියේ පොත්තට වඩා මෙන්න මේ දෙහි ගෙඩියේ පොත්ත හරි soft ඔයාලට පේනවා හොඳට එබෙනවා. හේතුව තමයි මම මේවා පිරිසිදු කරලා මේකේ පොල් තෙල් ගාලා පොල් තෙල් හරි අපි පාවිච්චි කරන ඔයිල් එකක් ඇප්ලයි කරලා හොඳට මෙන්න මේ වගේ බොක්ස් එකක දාලා වහලා ෆ්‍රිජ් එකේ තියෙනවා. ඉතින් නරක් වෙන්නේ නැහැ. හොඳට මේ වගේ ලෙල්ල soft වෙනවා. ඊට පස්සේ මේක අපිට මිරිකලා මේකේ තියෙන ඉස්ම ගතිය, ඒ කියන්නේ ජූස් එක ගන්නත් හරිම ලේසි. හරිම සුළු දෙයයි කරන්න තියෙන්නේ. දෙහි ගෙඩි වල තෙල් ටිකක් කාලෙප කරලා ඒක බොක්ස් එකක දාලා ෆ්‍රිජ් එකේ දාගන්න තියෙන. ඉතින් මේවා ගොඩක් අමාරු දේවල් නෙමේ. හැබැයි ගෘහණියක් දැනගෙන ඉන්නම ඕන පුංචි දේවල්. විශේෂයෙන් මෙන්න මේ වගේ දේවල් ප්‍රයෝජන වෙන්නේ පිට රටවල් වල ඉන්න අයට. හේතුව ලංකාවේ අපිට එළියට බැහැලා ගියොත් ගහකින් කඩා ගන්න හරි. අපේ ගෙදර නැත්තම් ළඟ ගේක හරි දෙහි ගහක් තියෙන්න පුළුවන්. නමුත් පිට රටවල් වල ජීවත් වෙනකොට හරිම අමාරුයි ගේන දේවල් පරිස්සම් කරලා තියාගන්න පුරුදුනේ නැත්තම්. ඉතින් ඒක නිසා තමයි මේ ටිප් එක ගෙනාවේ. ඔයාලට පේන්න තමයි මම ඒ දෙහි ගෙඩියේ ලෙල්ල කොච්චර soft එකට තියනවද කියන එක පෙන්නුවේ. ඉතින් තව ටිප් එකක්. බ්ලෙන්ඩර් එකක් මේ වගේ බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරනකොට ගොඩක් වෙලාට මේකේ තලය මොට්ට වෙනවා. ඉතින් ඒ කියන්නේ කැපෙන්නේ නැහැ. දැන් අපි මේකෙන් බ්ලෙන්ඩ් කරගන්න හදන දේ කැපෙන්නේ නැහැ. ඔයාලට ක්‍රම කීපයක් තියෙනවා මේකේ තලය මෝහත් කරගන්න. එකක් ලුණු දාලා අපිට පුළුවන් බ්ලෙන්ඩර් එක හොඳට කීප පාරක්ම බ්ලෙන්ඩ් කරන්න. එතකොට තලය මෝහත් වෙනවා. හාල් දාලා අපිට පුළුවන් මේක මෝහත් කරගන්න. ඉතින් ඒ දෙකම දාන්න නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් ඊයන් කොලයක් පොඩි කෑලි වලට කඩලා අරගෙන චූටි කොටස් වලට කඩලා අරගෙන මේකට දාලා බ්ලෙන්ඩ් කරන්න. එහෙම නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් බිත්තර කටු දාලා බ්ලෙන්ඩ් කරන්න. ඉතින් මම ඔය කියපු මොන ක්‍රමයට බ්ලෙන්ඩ් කරත් ඕගොල්ලන්ට පුළුවන් මේ තලය මෝහත් කරගන්න. ඉතින් තව ටිප් එකක් කියලා දෙන්නම්. බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරද්දී එකපාර ගොඩාක් වෙලා බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න එපා. තප්පර 30න් 30ට වගේ ඕෆ් කර
පාවිච්චි කරන්න. ගොඩක් කල් ඕගොල්ලන්ට බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒ විදිහට බ්ලෙන්ඩර් එක පාවිච්චි කළොත්. ඉතින් තව ටිප් එකක් කියලා දෙන්නම්. කොයි වෙලාවෙත් මෙන්න මේ වගේ කටින් බෝඩ් කීපයක් තියාගන්න පාවිච්චි කරන්න. ඉතින් දැන් මේ කටින් බෝඩ් එක මේ බෝඩ් දෙකම මට හස්බන්ඩ් ගෙනල්ලා දුන්නේ. ඉතින් මංගාව සාමාන්‍යයෙන් මාළු ඒ කියන්නේ ගොඩක් පිලි වර්ග එහෙම නැත්නම් කහට ඒ දේවල් කපන්න එක කටින් බෝඩ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් දේවල් කපන්න පාන් කපන්න වගේ එකක් තියෙනවා. ඉතින් කටින් බෝඩ් කීපයක් තිබුණත් කමන්නේ ගේක. අනිත් දේ තමයි පුළුවන් තරම් ප්ලාස්ටික් කටින් බෝඩ් නැතුව ලී ඒවා පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මොකද ඒ ප්ලාස්ටික් කොටස් අපි කපනකොට අපේ කෑමට එකතු වෙන නිසා. මම උගලන්ට මේක පෙන්නුවේ පිරිසිදුව පිළිවෙලට වැඩක් කරනවා නම් ගෙදරක කටින් බෝඩ් 2කට 3කට වඩා තිබුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඉතින් තව ටිප් එකක් කියලා දෙන්නම්. මෙන්න මේ ලුණු ගෙඩිය පැලවෙලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි පරිසරයේ හරි අපි ලුණු ගබඩා කරන තැන හරි තියෙන තෙතමනය. ඒ දේවල් අවම කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට වේලිච්ච මිරිස් කරල් කීපයක් මෙන්න මේ විදිහට ලුණු එකට දාලා තියාගත්තා නම්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ටිෂු එකක් උඩින් මෙන්න මේ ලුණු තියන්න. එහෙම නැත්නම් මෙන්න මේ වගේ වේලිච්ච මිරිස් කරල් කීපයක් දාලා තියන්න. හැමනිතරම වියලි තැනක තිබ්බොත් ඇර අල ලුණු වගේ දේවල් හරි ඉක්මනින් පැලවෙනවා. තෙතමනය තියෙන පරිසරයක හරි ඒ දේවල් වලට නිතර තෙතමනය වැටෙනවා නම් හරි. තව ටිප් එකක් කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට තියෙන ලුණු කෑවහම තමයි ගොඩාක් වෙලාවට ඇලර්ජි එන්නේ අපිට. හේතුව තමයි මෙන්න මේ තියෙන මේ කළු පාට පුස් වගේ එක. ඉතින් පුළුවන් තරම් උපරිමෙන්ම මේ ලුණු ගෙඩිය හොඳටම පිරිසිදු කරලා තමයි කෑමට ගන්න ඕනේ. හේතුව තමයි මෙන්න මේ කළු පාට පුස් වගේ තියෙන එක. ඉතින් පුළුවන් නම් මේක පාවිච්චි නොකර ඉන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. බැරිම අවස්ථාවක් නම් මේ අපි ලුණු වල අයින් කරන පොත්ත තව දුරටත් තව වැඩියෙන්ම අයින් කරලා ඒ කියන්නේ අපි ලුණු වල තියෙන අර පොත්ත ගතිය අයින් කරනකොට වැඩියෙන්ම අයින් කරලා අපිට පුළුවන් පාවිච්චියට ගන්න. ඉතින් ඕගොල්ලන්ට ටිප්ස් ගොඩාක් කියලා දුන්නා. ඉතින් තව ටිප් එකක් කියලා දෙන්නම්. මාළු හොදනකොට මාළු වල තියෙන පිළිගඳ නැති කරගන්න පුළුවන්. හාල් හොදපු පරිප්පු හොදපු වගේ වතුරෙන් මාළු හොදනවා නම්. ඉතින් ඒ වගේම තමයි දෙහි ලුණු දාන වතුරෙන් අපිට පුළුවන් මාළු හොදන්න. හරි පහසුවෙන්ම කරගන්න පුළුවන් දේ තමයි අපි සාමාන්‍යයෙන් එදිනෙදා බත් උයන නිසා හාල් හොදන වතුර එකතු කරලා එකෙන් මාළු හොදන්න ගොඩක් දුරට පිළිගඳ අඩුයි. ඉතින් තව ටිප් එකක් කියන්නම්. කරපිංච වැඩිපුර කාලයක් තියාගන්න පුළුවන් මේ නටුවෙන් කරපිංච කොළ විතරක් වෙන් කරලා අරගෙන වීදුරු බෝතලයකට දාලා හොඳට සීල් වෙන්න වහලා අපිට පුළුවන් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියන්න. කිසිම ගැටලුවක් නැතුව ඒ විදිහට තියාගන්න පුළුවන්. ඉතින් තව ටිප් එකක් කියලා දෙන්නම්. කහට බැඳුණු තේ කෝප්ප පිරිසිදු කරගන්න හොඳම දේ තමයි ලුණු. ලුණු දාලා ටිකක් තදින් අතුල්ලලා හොදන්න. කෝප්පවල තියෙන කහට ගතිය ගිහිලා හොඳ පිරිසිදු සුදක් එනවා. ඉතින් මම හිතනවා මේ ටිප්ස් ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙන්නේ නැති කියලා. මාත් එක්ක අදත් ආදරෙන් එකතු වෙන ඔයාලා හැමෝන්ටම ගොඩක්ම ගොඩක් ස්තුතියි.